වැටෙන විදිහට දාලා නිකට ගාවට අරගෙන දෙපැත්තට අදින්න. ඇඟිලි ටික ඉස්සරහට වෙන්න ඕන. කකුල් දෙකේ ඇඟිලි ටික ඉස්සරහට, උරිස් දෙකේ පළලට සමබරව එහෙට මෙහෙට නැමෙන්නේ නැතුව පපුවට ටිකක් හුස්මක් අරගෙන අත් දෙක මෙහෙම දෙපැත්තට අදින්න. මේක දැන් ආයේ අනිත් පැත්තට මේ විදිහට කොක්ක දාගෙන අත් දෙක මාරු කරලා ඔළුවෙන් පිටිපස්සට ගන්න. අපේ චලන පරාසය වයසත් එක්ක මෙන්න මේක අපිට අපහසු වෙනවා. වයස යන්න මේ විදිහට උරි අත් දෙක පිටිපස්සට කරලා අදින එක අපහසුයි. ඒක අපේ ව්‍යායාමත් එක්ක ආයේ නැවත යථා තත්ත්වයටපත් වෙනවා. ඒක චලන පරාසය තව තව අපේ වැඩි දියුණු වෙනවා. අතරෙන් ආය අත් දෙක මාරු කරලා ඔළුවට ඉහළින් තියාගෙන වම් අතින් දකුණු අත අදින්න වම් පැත්තට. රයිට් මම ඔයාලා විදියටම ඔයාලගේ පැත්තට නමිනවා. රයිට්. right. දැන් ඒ විදිහටම අනිත් පැත්තට කරා. අපේ වයසත් එක්ක අපිට නැති වෙලා යන්නේ අපේ මේ චලන පරාසය නැති වෙන්න අපේ සමබරතාවයේ ගිලියන යාමත් එක්කම අපිට අපේ රිද්මය ආරක්ෂා කරගන්න බැරි වෙනවා. ඒක නිකන් මෝල් ගහක් ඇවිදිනවා වගේ වෙනවා.